අද උදෑසන කුරුණෑගල අනුරාධපුර මාර්ගයේ අඹම්පොළ මේ ඔය තේක්ක වස්ත අසලදී මාර්ගයේ මාරු වෙමින් සිටි වනාලි පවුලක් වාහනයක ගැටි කුඩා අලි පැටවා පාර මැද එතනම මිය ගිහින් තුම්පත් රෑන මාර්ගය මාරු වෙනකොට මේ අනතුර සිදු වී තිබුණා. ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදු වූ බව තමයි අහන්න ලැබුණේ. වනජීවි නිලධාරීන් විසින් අලි පැටවා මාර්ගයෙන් ඉවත් කළේ ආරක්ෂක ස්ථානයක තැන්පත් කර තැබීමට වගේම මාර්ග තදබදය අවම කිරීම සඳහා. මෙම ස්ථානයේදී නිතරම මේ අනතුරට අලි වනාලි මෙන්ම මිනිස්සුත් මුහුණ පානවා. මෙම ස්ථානයේදී මෙවැනි අනතුරු රාශියක්ම සිදුවෙන බව ජනතාව පවසනවා. ඊට නොදුරු ස්ථානයේ ඉදිවෙමින් පවතිනවා වනාලි උමං මාර්ගය. මේ වෙන විටත් වනාලි උමං මාර්ගය හිදවීම නතර වෙලා තමයි තියෙන්නේ. මේගොල්ලන්ට හරියට මාර්ගයේ පනින්න අවස්ථාවක් නැහැ. Tamanට හිතුන තැනින් මාර්ගය පනිනවා. ඒ සත්තුන්ගේ හැටි. නමුත් මේක මිනිස්සුන්ට තර්ජනයක් වෙනවා. මොකද කොයි ස්ථානයෙන් අලි හදිස්සියේ මාර්ගය එහාට මෙහාට මාරු වේවිද දන්නේ නැහැ. අනපේක්ෂිත දේවල් වලට ජනතාවට වගේම මේ සතා සීපාවටත් මුහුණ පාන්න සිදු වෙනවා. ඇතැම් විට උන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට පවා සිදු වෙනවා. මේ පිළිබඳව අපි මිනිස්සු විදිහට හිතන්නට අවශ්‍ය කාරණා බොහොමයක් තියෙනවා. මාර්ගයේ මාරු වෙනකොට මේ හැමෝටම හදිස්සි ගමන් තමයි යන්නේ. සත්තුත් මිනිස්සුත් එහෙමමයි. වනාලියෙක් පාර හරහා එකවර මාරු වෙනවා. ඒ වගේ වෙලාවට මාර්ගයේ තමන්ගේ ගමන යන ජනතාවට අනපේක්ෂිත අවස්ථාවලට මුහුණ පාන්නට සිදු වෙනවා. මේකේ වරද කාටද වරද කාගේද කියන්න අපට නොහැකි. මේවා අනපේක්ෂිත අවස්ථාවක්. ස්වභාවිකව අපි අපේක්ෂා කළ දේවල් නෙවෙයි. මේ වනාලීන්ට තේක්කවත්තෙන් මෙහා පැත්තට මාරු වීමටත් නැවත උදෑසන අනිත් පැත්තේ සිට තමන්ගේ නිජබිම තමන්ගේ නවාතැන් වන මේ රක්ෂිත වෙත ආපසු ගමන් කිරීමට අවශ්‍ය කරන ස්ථානයක් නැහැ. එක තැනක් නැහැ. මේ පිළිබඳව අපගේ අවධානය යොමු කරන්නට ඕන. මොකද මේ පරිසරය තුල ජනතාව වගේම මේ අහිංසක වනසත්තු ජීවත් වෙන්න අවශ්‍ය වන නිසා මේ පිළිබඳව තිරසාර විසඳුමකට යන්නට ඕන. මේ කොපමණවත් කිව්වත් කොපමණ මේ පිළිබඳව සාකච්ඡා කළත් කතිකාවත් ගොඩනැගුවත් මේ අලි මිනිස්සු මේ ගස්ඨනේ නෙවෙයි මේ වගේ විපත්තීන් ගස්ඨනයක් කවදාකවත් සමාජයෙන් තුරන් කරන්නට මිනිස්සුන්ගේ අවධානය යොමු නොවන්නේයි කියන එක පිළිබඳව බොහොම වේදනාබරව තමයි කියන්නට වෙන්නේ. මේ අලි පැටවා ඔහුගේ මෘත ශරීරය වන ජීවීන් විසින් පාරෙන් පසකින් තබමින් ඔහුට ආවරණයක් කරලා දීලා තිබෙනවා. මොකද මොහු මේ මාර්ගය මැද තමයි මියදිලා තිබුණේ. තුවාල රාශියක් ඔහුට සිද්ධ වෙලා තිබුණා. ඉතින් කොහොම නමුත් මේකට විකල්පයක් අවශ්‍ය වෙනවා. මේ විදිහට හැමදාම මෙම ස්ථානවලදී මිනිස්සු වගේම වනාලිත් මේ තර්ජනයන්ට මුහුණ පානවා. අවසානයේ වුන් ජීවිතෙන් වන්දි ගෙවනවා. තවසර ගණනාවක් ජීවත් වෙන්න හිටි මේ අලි පැටවා අද මහා මගදී ඒ හදිසි අනතුරට මුහුණ පාලා තමන්ගේ ජීවිතේ වන්දි ගෙව්වා.